අද අපි කතා කරන්න යන්නේ හරිම මූලික දෙයක් ගැන. ඒත් ඒක හරිම ගැඹුරුයි. අපි වටේ තියෙන හැම දෙයක්ම මේ හැමදේම හැදලා තියෙන්නේ මොනවයින්ද? අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යමු. ඉතින් ස්කන්ධයක් තියෙන ඉඩක් ගන්න ඕනම දෙයක් තමයි අපි පදාර්ථය කියලා කියන්නේ. නිකමට වටපිට බලන්නකෝ. අපි දකින්න හැමදේම, අල්ලන හැමදේම, අපි ආශ්වාස කරන වාතය පවා පදාර්ථය තමයි. හැබැයි මේ පදාර්ථය ඇත්තටම මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න අපිට හිතා ගන්නවත් බැරි තරම් පොඩි සියුම් මට්ටමකට කිමිදෙන්න වෙනවා. හොඳයි. මෙන්න අපි මේ ගමන යන විදිය. මුලින්ම පරමාණුව ඇතුළට යනවා. ඊට පස්සේ මූල ද්‍රව්‍යවල හැඳුනුම්පත ගැන හොයනවා. ඊළඟට විශ්වයේ මහා පුස්තකාලය, ඒ කියන්නේ ආවර්තිතා වගුව දිහා බලනවා. ඊට පස්සේ ලෝහ, අලෝහ ගැන කතා කරලා අන්තිමට කාබන් ගැන පුදුම හිතෙන කතාවක් අහනවා. අපි යමු. හරි. එහෙනම් මුලින්ම අපි යමු පරමාණුව ඇතුළට ගමනක්. මේ විශ්වයේ තියෙන මූලිකම ගොඩනැගීම එකකේ හොයාගෙන. ඔව්. පරමාණුව මේ තමයි හැම දෙයකම මූලිකම ගොඩනැගීමේ ඒකකය. හිතන්නකෝ, අපි ශරීරය, අපි බලන මේ තිරය, ඈත අහසේ තියෙන තරුපවා. මේ හැම දෙයක්ම හැදලා තියෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් පුංචි පරමාණු වලින්. ඉතින් මේ පරමාණුව ඇතුලේ මොනවද තියෙන්නේ? මූලිකවම කොටස් 3යි. මැදේ ඒ කියන්නේ න්‍යෂ්ටියේ තියෙනවා ධන ආරෝපිත ප්‍රෝටෝන. ඒ එකම ආරෝපණයක් නැති නියුට්‍රෝනත් එතනමයි. ඊට පස්සේ මේ න්‍යෂ්ටිය වටේ කක්ෂවල ගමන් කරනවා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන. හරියට පුංචි සෞර ග්‍රහ මණ්ඩලයක් වගේ නේද? න්‍යෂ්ටිය සූර්යා වගේ, ඉලෙක්ට්‍රෝන ග්‍රහලෝක වගේ. හැබැයි මෙතන තියෙන පුදුමම දේ තමයි මේකේ පරිමාණය. හිතන්නකෝ, පරමාණුවක් කියන්නේ පාපන්දු ක්‍රීඩාංගණයක් තරම් නම් ඒකේ මැද තියෙන න්‍යෂ්ටිය ඒ ක්‍රීඩාංගණයේ මැද තිබ්බ කඩල ඇටයකටත් වඩා පොඩි. ඒ කියන්නේ මොකක්ද? පරමාණුවක් කියන්නේ වැඩිපුරම තියෙන්නේ හිස් අවකාශයක්. අපි මේ ඝනයි කියලා හිතන හැමදේම අපේ ශරීරය පවා ඇක්ටටම වැඩිපුරම හැදලා තියෙන්නේ හිස් තැනින්. ඒක හිතාගන්නත් අමාරුයි නේද? හරි. එහෙනම් මේ අංශු ඔක්කොම එක වගේ නම් එක මූලද්‍රව්‍යයක් තව එකකින් වෙනස් වෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් රත්තරන් වෙන්නේ නැත්තේ ඇයි? ඒක තමයි මූලද්‍රව්‍ය වල හැඳුනුම්පත. මෙන්න මේකයි රහස. ඒ තමයි පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. මේක තමයි මූලද්‍රව්‍යයක හැඳුනුම්පත. ඒක වෙනස් කරන්න බෑ. ප්‍රෝටෝන 1යි නම් ඒ හැමදාම හයිඩ්‍රජන්. ප්‍රෝටෝන 6යි නම් ඒ හැමදාම කාබන්. ප්‍රෝටෝන 79ක් නම් ඒ රත්තරන්. ඔච්චරයි. ඉතින් විද්‍යාඥයෝ මේ තොරතුරු ලේසියෙන් ලියන ක්‍රමයක් හදාගෙන තියෙනවා. අපි මේ සෝඩියම් උදාහරණය බලමු. මෙතන සංකේතයේ වම් පැත්තෙන් උඩින් ලියලා තියෙන ඒ අකුරෙන් කියවෙන ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුව. යටින් තියෙන Z අකුරෙන් කියවෙන පරමාණුක ක්‍රමාංකය තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන. ඉතින් සෝඩියම් වලට මේක ලියන්නේ 23යි 11යි කියලා. හරි. දැන් අපි මේ හැම මූලද්‍රව්‍යයක්ම එකට එකතු කරලා තියෙන තැනට යමු. ඒ තමයි විශ්වයේ මහා පුස්තකාලය. එහෙමත් නැත්නම් ආවර්තිතා වගුව. මේක නිකම් වගුවක් නෙවෙයි. මේක තමයි රසායන විද්‍යාවේ සිතියම. මූලද්‍රව්‍ය ටික පරමාණුක ක්‍රමාංකයේ වැඩි වෙන පිළිවෙලට තමයි මෙතන සකස් කරලා තියෙන්නේ. එහෙම කරද්දී පුදුම රටාවක් මතුවෙනවා. හරියට පුස්තකාලයක පොත් වර්ග කරලා තියනවා වගේ එකම රාක්කයේ තියෙන පොත්වල එක වගේ ගතිගුණ තියෙනවා. ඉතින් මූලද්‍රව්‍යයක ගතිගුණ, ඒ කියන්නේ ඒකේ පෞරුෂය තීරණය වෙන්නේ වැඩිපුරම ඒකේ බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින්. මේ වගුවෙන් පෙන්වන්නේ මුල් මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන. ඒ ශක්ති කවචවල පිරෙන විදිය. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි හැම රසායනික ප්‍රතික්‍රියාවකම රහස. මෙන්න බලන්න මේ රටාව කොච්චර බලවත්ද කියලා. මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා දාන්න අවශ්‍ය ශක්තිය. ඒ කියන්නේ අයනීකරණ ශක්තිය. ඒක ආවර්තිතා වගුවේ පිහිටීමත් එක්ක පැහැදිලි නැවත සිදුවෙන රටාවක් පෙන්වනවා. ඒ කියන්නේ අපිට මූලද්‍රව්‍යයක පිහිටීම දිහා බලලා විතරක්ම ඒකේ ගුණාංග ගැන අනාවැකි කියන්න පුළුවන්. ඒක පුදුම දෙයක්. හරි. දැන් අපි මේ ආවර්තිතා වගුව කියන සිතියමේ තියෙන විවිධ අසල්වැසි ප්‍රදේශ දිහා බලමු. ඒ තමයි ලෝහ, අලෝහ සහ ඒ දෙක අතර ඉන්න කට්ටිය. ඔයාලට මේ පේන විදියට ආවර්තිතා වගුව ප්‍රධාන කාණ්ඩ 3කට බෙදන්න පුළුවන්. නිල් පාටෙන් තියෙන විශාල කොටස තමයි ලෝහ. දුඹුරු පාටෙන් දකුණු පැත්තේ තියෙන්නේ අලෝහ. ඒ දෙක අතර කොළ පාටෙන් තියෙන්නේ උපලෝහ. සරලවම කිව්වොත් වගුවේ වමේ ඉඳන් දකුණට යද්දී ලෝහ ගතිය අඩු වෙලා අලෝහ ගතිය වැඩි වෙනවා. මේ වෙනස ඇහෙට පේන තරම් පැහැදිලි. මෙන්න බලන්න, වම් පැත්තේ තියෙන දිලිසෙන ලෝහයක් සෝඩියම්.
දකුණු පැත්තේ තියෙනවා අප පැහැති කහ කුඩු වගේ තියෙන අලෝහයක් ඒ සල්ෆර්. දෙකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පෙනුමේ වෙනස විතරක් නෙවෙයි ඒ වගේ ගුණාංගත් සම්පූර්ණයෙන්ම වෙනස්. ලෝහ සාමාන්‍යයෙන් ඝනයි, දිලිසෙනවා, හොඳින් තාපය සහ විදුලිය සන්නායනය කරනවා, ඒ වගේම ඉලෙක්ට්‍රෝන පිට කරන්න තමයි කැමති. අනික් අතට අලෝහ ඝන ද්‍රව වායු වෙන්න පුළුවන්. ඒවට දිලිසීමක් නැහැ, සන්නායකතාවය අඩුයි, ඒ වගේම ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තමයි කැමති. හොඳයි. දැන් අපි යන්නේ හරිම පුදුම හිතෙන කතාවක් පැත්තක. එකම එක පරමාණුවකින් කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක් නිර්මාණය වෙන්නේ කියලා බලන්න. ඒ තමයි කාබන් විස්මය. මේ බලන්න වම් පැත්තේ තියෙන දියමන්ති, දකුණු පැත්තේ තියෙන මිනිරන්. මේ දෙකම හැදිලා තියෙන එකම එක දෙයකින්. ඒ තමයි කාබන් පරමාණුව වලින්. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද ලෝකේ තියෙන දෘඩම ද්‍රව්‍යයක් සහ පෙන්සල් තුඩක් වගේ මෘදු ද්‍රව්‍යයක් දෙකම එකම දේන් හැදෙන්නේ? උත්තරේ තියෙන්නේ පරමාණු සකස් වෙලා තියෙන විදිහේ. දියමන්ති වල කාබන් පරමාණු හරිම ශක්තිමත් දෘඩ ත්‍රිමාණ දැලිසක් විදිහට බැඳිලා තියෙන්නේ. ඒකයි ඒක මෙච්චර ශක්තිමත්. හැබැයි මිනිරන් වල කාබන් පරමාණු තියෙන්නේ එකිනෙක මත ලිස්සලා යන්න පුළුවන් පැතලිස්තර විදියට. ඒකයි ඒක මෘදු ලිහිස් ද්‍රව්‍යයක් වෙන්නේ. බලන්න පරමාණුව එක වුණාට ව්‍යුහේ වෙනස් වුණාම ගුණාංග කොච්චර වෙනස් වෙනවද කියලා. ඉතින් පරමාණුවේ මේ සැලැස්ම දැනගැනීමෙන් අපිට අපේ ලෝකය වෙනස් කරන්න පුළුවන් අලුත් ද්‍රව්‍ය නිර්මාණය කරන්න බැරිද? මේ මූලික දැනුම තමයි ද්‍රව්‍ය විද්‍යාවේ අනාගතයට යතුරු. සමහර විට ඊළඟට ලෝකය වෙනස් කරන්න අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ පරමාණුවේ මේ රහස් තේරුම් ගැනීමෙන් වෙන්න පුළුවන්. ඒක හරිම ආකර්ශනීය අදහසක්.